Nah, second bell. Second bell එකේ stage එක. Stage එකේ නැත්නම් මේ මොකද එක? Right. Third bell දෙන්න එක බලන්න. කොහොමද එක කාලෙක බිම්බිසාර රජු රාජ්‍ය කාලෙක කල්හි මහින්දනා සොරදරුවෙක්ගේ විශාල ආදරයක් තිබ්බා. ඔහු එක් දවසක හොරකම යන දර්ශනයක් තමයි මේ කෙරෙන්නේ. වැඩ කරන අපේ විරුපා අම්මට සිර අලුත බැලපු කපල් එක නෙමෙයි. උන් හොඳට නිදාගෙන ඉන්නේ. හොරකමක් කරා නම් හරි අද බඩ පිරෙන්න කන්න පුළුවන්. Dum dum dum. Asau asau asau. Dum dum dum. Asau asau asau. දැන් බිම්බිසාර රජතුමා රාජසභාවට සරත් වෙන්නයි යන්නේ. සියල්ලම නියම වෙන්න. කිතුගෝසරන්දු ජයදාතරන්දු වෙමිකි සාරිදු එක වතක නෑ. පාර්ලිමේන්තුවේ සෙෂන් Baba, oya, mom කියන්නේ මම ඔයාලට දාන්න කියලා තියෙනවා. මගේ මොයිස්චරයිසර් එක ඉවරයි. මගේ සන්ස්ක්‍රීන් එක ඉවරයි. මගේ ස්කින් එක අවුට් යනවා මේ කාලේ වවුවට යනකොට උයන් දෙලියේ යනකොට මගේ ස්කින් එක අවුට් යනවා. ඔයාලට හැමදාම මීටින්. හරි බලන්න. බබා බලන්න. බලන්න. මම ගියා. හොඳයි. ගුට්ටු නෝනා කියන්නේ. ඔයා කවුද? පුරෝහිතද? හරි. රටේ ප්‍රශ්න බලමු. මොනවා ප්‍රශ්න? හරි. අතේ ප්‍රශ්න වල දන්නවනේ. මොනවාද? දොරදෙස්? නෑ. ඉන්නද? ගැටලුවක් නෑ ඒක. හොඳක් නෑ. මගේ ආවරණයට දෙන්න කියනවා. හරි. හොඳයි. ඔව් ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් කරගන්න එපා. රටේ කොටේ මොකක්ද ගන්න ඇවිල්ලා නේ? අනිත් කියලා පොරෙක් ගැන නම් ඉතින් ආරංචියක් තියෙනවා. ඔව් ඉතින්. ගම්මු. යද්දි මතක් වුණේ. මේ වෙලාව තමයි ගම්මුන්ගේ නඩුව අහන වෙලාව. වහාම ගම්මුන්ට කතා කරන්න. ඔය උදේ ප්‍රශ්න තියලා කට්ටිය එන්න මෙහාට. ඉන්නේ ආ. ආදාසර බුදුන්ට දෙනවා ගාන්ත. දෙයන් මාස මේක අපේ ගෙදර වැඩ කරන මේක අපි අලුතෙන් දුක්කමල් එකේ අපේ සරෙප්පුවේ බම් කකුලේ පටි අරන් තිබ්බා. ටීවී එකේ ප්ලග් එකක් ගලවලා තිබ්බා. මෝටරෙන් නට්ටක බවද ඉස්සක කතා ලවන්න ඔලුගල අනේ බස්සාලා නැගි උට්ට කෑගන්න දෙන්න හරි උට්ටයි හරි ඔලුගල මොකද්ද මේ කියන එක ඇත්තද? එහෙමයි මිස්ටර් ප්‍රෙසිඩන්ට්. අපේ ආරංචි විදියට මහින්ද කියලා හොරෙක් ඉන්නවා. හැබැයි මේ ගෙදර හොරකම ගැන නම් ආරංචි උනේ දැන් තමයි. නංගි මොනවද කියන්නේ? මම කිසි දෙයක් ගත්තේ නැහැ. හැබැයි මම එක දෙයක් දැක්කා. මම දැක්ක රෑනේ නෝනන් දාගෙන ඉන්නකොට මේ ඩෝ එකෙන් මොකෙද්ද වන්ද පිස්සු මිනිහෙක් කියනවා සින්දුවක් කියන්නේ. මේ නෝනගේ දාගෙන ඉන්නේ. ඔයා මොකද හැල්ලා කරේ? මම ඉතින් ගෙදර වැඩ කරන්නේ නැහැ නේද? කුස්සිය අස්පෑන් දිනවා රෙදි හොදන්න කියනවා. මම ඒ වැඩේ කරලා නිදාගන්න යනකොට තමයි මම දැක්කේ. මම 30 සැරයක් ඇතුළට මහත්තයාට මේ දොර වහලා කියලා බලන්න. මම දාවක් කරන්නේ නැහැ නේද? මම මොකද කම්මින්ද?
ගෙදරට කියන්නේ මානතුමනි. කියන්න අවස්ථාවක් දුන්නේ නැහැ රජතුමනි. අංගිලා මොකද කියන්නේ? දැන් ඇත්තද කියන්නේ? ඔළුගල අංගි ඔය කිවිලා ඔය හින්ද කියන හොරාව වහාම රාජසභාවට එක්කන් ඉන්නවා. එහෙමයි ප්‍රෙසිඩන්ට්. මාගේ මේ ස්වර්ග රාජ්‍යයට තවින මාගේ ස්වර්ග රාජ්‍යයේ අනීතික වැඩ කරන්න ලෑස්ති වෙන ඕනෑම මොලෙක්ට විරුද්ධව පියවර ගන්න මම ඉදිරිපත් වෙනවා. දැන් මේක මොකද වෙන්නේ? ඒක මම බලා ගන්නවා. මේ නඩුව දැන් මගේ බාරේ තියෙනවා. ඔය කොහෙද මේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් ආචාර කරපිය? අමදුරනේ මෙන්න මූ තමයි මම මිස්ටර් ප්‍රෙසිඩන්ට්. මේක දාන්න අමදුරනේ මම වරන් කරේ නෑ. ගේ බොරු මිස්ටර් ප්‍රෙසිඩන්ට්. මූ තමයි මහින්ද කියන හොරා. ඕ මම තමයි අමදුරනේ මම වරන් කරේ නෑ. අර මොනවද සෙරප්පු කොටියක්ද පුරගම් කරන්නේ අරුද වැදපු මමත්ය. මේ දින රජතුමනි. අතේ මෙන්න නෝ සෙරෙප්පු දෙක කකුලේ හොරගම් කරේ නෑලු. තාමත් කියන්නේ හොරගම් කරේ නැහැ කියලාද? හරි හරි සෙරප්පු දෙක ගත්තේ අර අනාථ මඩමට දෙන්න මිසක් මම දාගන්නේ නැහැ. දැන් ඔබලගේ මොනවද නැති වෙලා තියෙන්නේ? අපේ මොටරේ නට්ටගත්තේ මාරාජුනේ. මොනවද මොඩරේ නට් එක ගත්තේ? නට් එක හොරගම් කරගන්න නැත්තේ කොහෙන් ගා ගන්න වෙන්නේ නැති. ඒක පොඩ්ඩක් ෆික්ස් කරගන්න තමයි ඉතින් ඒ වගේ නෑනේ. තවත් මොනවද නැති වෙලා තියෙන්නේ? ටීවී එකේ ප්ලග් එක නැහැ. ඒ මුන්සා එච්චර හැලියක් තියනවද ඔබට? නෑ අමදුරනේ. හැබැයි මේගොල්ලෝගේ ටීවී එක මුස්සකින් ගියා ඒක නෝට් දෙන්නද? මේ එළියට එන්නේ. මේ එළියට එන්නේ. ඒක මේ ඔබ රතුරු ඔබ මොනෝයි? හරියට අහන්න සමානයි. දැන් රජතුමනි මේ මේකේ මගේ පිටුනේ සික්‍රට් රාජ. හරි හම්බුනේ. හරි. දැන් මට මෙතන ප්‍රශ්න කීපයක් පේනවා. ඒ වෙන්නගේ කිසිම වැඩකට ගොඩක් නැති වෙලා තියෙනවා. මෙයාගේ මිස්ටර් මහින්ද. Yes. මාත්. Yes. මට දැනගන්න ඕනේ මේ නැතිව වඩුවල මොකද කරේ කියලා ඇත්තට. ටිකක් මෙහාට ආවනම් ඒක තමා කලින් කිව්ව ඇඩ්වාන්ස් එක දුන්නම කියලා දෙන්නම් කියලා. මට ඒ දවස්වල ඇඩ්වාන්ස් දෙන්න කෑෂ් නැහැ. රහුක්කඩ පුරුණාගල හයිවේ එකට. භාණ්ඩාගාරේ කෑෂ් නැහැ. ඊනේ ණයක් අරන් ඉන්නේ. මට කලකරන විදියට මේ දෙන්නා දෙන්න පුළුවන්. අංගේ වල දෙන්න යන්න. මට නම් අමුදුරෝනේ